මට ඉක්මනට කොණ්ඩේ වවා ගන්න ඕනේ. මේක හොඳ hair oil එකක්. මේකෙන් මගේ මේ කොණ්ඩේ යන එක නැවතුණා. කොණ්ඩේ පුච්ච ගන්න එපා. හයි ළමයි good morning. ඉතින් ඔන්න අද මම ලෑස්ති වෙන්නේ කොණ්ඩේට තෙල් ගාන්න. මම කොණ්ඩේ හොඳටම සවුත් වෙලා තියෙන්නේ ස්ට්‍රේට් කරලා ඊට පස්සේ කොණ්ඩේ කලර් කරලා ආයේ කෙරටින් එකක් කරා ගිය දෙසැම්බරේ ඔක්කොම හින්දා දැන් කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙන්නේ හොඳටම ගණ්ඩ දෙයක් නැති වෙලා තියෙන්නේ කෙරටින් එක නම් මේ හරියේ තියෙන්නේ දැන් තුරු ඔක්කොම කොණ්ඩේ වැවිලා දැන් අය අර පරණ කොණ්ඩේ ඇවිල්ලා තියෙන්නේ මට ඉක්මනට කොණ්ඩේ වවා ගන්න ඕනේ කියලා මම මේ ටිකේම තෙල් ගෑවා මම ගාන්නේ මෙන්න මේ hair oil එක ගානවා ආයේ මෙන්න මේක ගානවා මේක මට හම්බුණු එකක් හම්බෙච්ච දවසේ ඉඳලා අද දවස වෙනකන් එක දවසක්වත් මග අරින්නේ නැතුව හැමදාම වගේ ගෑවා එකම එක දවසක් මග ඇරුණා එදා බීච් ගියපු දවසේ ඒ ඇරෙන්න මම හැමදාම වගේ ගෑවා මේක හොඳ hair oil එකක් මේකෙන් මගේ මේ කොණ්ඩේ යන එක නැවතුණා ඉතින් ඒ වගේම මේකත් හොඳයි එහෙනම් අපි ගමු අද ගන්න මම මේක ඔයාට ඉක්මනට කොණ්ඩේ වවා ගන්න ඕන නම් ඉක්මනටම කියන්නේ ඉක්මන් ප්‍රතිඵල ඕන නම් ඔයා ගාන hair oil එකේ ඔයා මොන oil එක ගෑවත් ඔයා මේ භාජනයක් අරගෙන ඒකට උණු වතුර ටිකක් දාලා ඊට වඩා තව පොඩි භාජනයක් අරගෙන ඒකට ඔයා ගාන hair oil එක දාලා ඊට පස්සේ ඒක හොඳට ඩබල් බොයිල් කරන්න ඩබල් බොයිල් කරලා මේ තෙල් එක හොඳට රත් වුණාට පස්සේ පුළුන් කෑල්ලකින් හරි අතින් හරි පුළුන් කෑල්ලක් තියනවා නම් එහෙමයි එහෙම නැති වුණොත් එහෙම අතින් හොඳට මේ ඔළුවේ ගාන්න එතකොට ඉක්මනට කොණ්ඩේ වැවෙනවා දැන් මට රත් කර කර ඉන්න ඉඩක් නැහැ ඒකින්ද මම එහෙම ගානවා ආය නැත්තම් තියෙනවා ඔය මේ තෙල් ගවන්න එක එක ගැජට් වල මේව ඇවිල්ලා දැන් ඕන තරම් ඔය දරස් එකේ ඔය පොඩි පොඩි කඩවල වල ඕන තරම් තියෙනවා එන්න එහෙම එකක් හරි ගන්න අර බෝතලේටම මම දැකලා තියෙනවා පනාව වගේ කූරු තියෙනවා ඒ කූරු වලින් මේ තෙල් එනවලු එන්න එහෙම එකක් හරි පාවිච්චි කරන්න පුළුවන් හරි මම දැන් තෙල් දාලා ඉවරයි මම දැන් හොඳට මසාජ් කරගන්නවා මම මේ දෙපැත්තට සුට්ටක් වැඩිපුර තෙල් දාගන්නවා මොකද ඒකට හේතුව මගේ මේ දෙපැත්තේ කොණ්ඩේ මේ නෑ ඒක හොඳට මසාජ් කරගන්නවා තව දෙයක් මට කියන්න අමතක වුණා ඔයාගේ කොණ්ඩේ තවත් ඉක්මනට වැවෙනවා කොණ්ඩේට තෙල් ගාන්න කලින් මේ කොණ්ඩේට තෙල් ගාන්න කලින් හරි ඔයා රැට නිදා ගන්න කලින් හරි කොණ්ඩේ මේ පැත්තට හරවලා හොඳට පීරන්න මේක මේ පැත්තේ ඉඳලා මේ පැත්තටයි අය මේ පැත්තේ ඉඳලා මේ පැත්තටයි හොඳට පීරන්න පොඩි ඉදදි තියෙන පනාවක් අරගන්නවා නම් හොඳයි ඒක අරගෙන හොඳට පීරන්න කොණ්ඩේ එතකොටත් ඔයාගේ කොණ්ඩේ වැවෙනවා ඒක හැමදාම කරන්න පුළුවන් දැන් ඔයා ඔෆිස් යන කෙනෙක් නම් ඔයා ජොබ් එකකට යන කෙනෙක් නම් ඔයා උදේ ගිහිල්ලා එන්න ගොඩාක් රැ වෙන කෙනෙක් නම් ඔයාට නිදා ගන්න කලින් විනාඩි දෙක තුනක් ඒකට අයින් කරලා ඔයාට ඒ වැඩේ කරන්න පුළුවන් ඒක නිසා ඔයාගේ කොණ්ඩේ වෙන්නේ නැත්තම් ඔයාට පුළුවන් අන්න ඒකම try කරලා බලන්න ඉක්මනට ඔයාගේ කොණ්ඩේ වැවෙනවා එතකොට අද වැස්ස දවසක් ඒකින්ද මම පැයක් විතර ඉඳලා මේ
නානවා. එහෙම නැති වුණොත් පැය දෙකක් හරි සමහර දවසට හවස වෙනකන් හරි ඉඳලා නානවා. මේකේ තියෙනවා සෙම තියෙනවා නම් පැයක් ඉඳලා නාන්න කියලා මට සෙම තියෙනවා. සාමාන්‍යයෙන් තෙල් ගෑවොත් අනිවාර්යෙන් මට මේ හෙම්බිරිස්සාවයි තියෙන ලෙඩ ඔක්කොම එනවා. හැබැයි මේක ගෑවා කියලා එහෙම මුකුත් අවුලක් වුණේ නැහැ. මං උදේ ගාලා හවස වෙනකන් වුණත් මේ හිටියා. සෙමක්වත් මුකුත් හැදුන්නේ නැහැ. මං දැන් තෙල් ගාලා ඉවරයි. දැන් ඉතින් එක කුණ්ඩයක් දාගන්න. දාලා පැයකට පස්සේ මම දාගන්නවා. ඊට පස්සේ බලමු මම මොකද කරන්නේ කියලා. එහෙනම් පැයකින් හම්බෙමු. මන් දැන් නෑවා. දැන් නාල ඇවිල්ලා තියෙන්නේ. දැන් මං යන්නේ කොණ්ඩේට දුම් අල්ලන්න. මේ වගේ මේකක් ගත්තා, පහනක් ගත්තා. ඊට පස්සේ මේ සාම්බ්‍රාණි එකක් ගත්තා. මේක හරි ඔයාට ඔය එක එක જાති ඒවා තියෙනවනේ කැමති එකක් ගන්න පුළුවන්. දැන් අද අපේ ගෙදර තියෙන මේක. ඒක නිසා මම මේක ගන්නවා. දැන් එහෙනම් කොණ්ඩේට අපි දුම් අල්ලමු. නෑ නෑ අයිනට තියන්න මෙතනට තියන්න. කොණ්ඩේ පුච්ච ගන්න එපා. ඔහොම හොඳට මුළු කොණ්ඩෙටම අල්ලගන්න. මම මේක හැමදාම කරන්නේ නෑ. ඉඳලා හිටලා හිතුණු වෙලාවට කරනවා. ඉතින් මං ඕවා තමයි මගේ කොණ්ඩෙට කරන්නේ. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු. බයි.